ප්ලෑන් එක තියෙන්න ඕගොල්ලෝ බය වෙන්න එපා. මොකද්ද? මේ ශාක වර්ධක ද්‍රව්‍ය රචනාවක් ආවොත් ලකුණු 100ක් ගන්න පුළුවන්. හරි. මුකුත්ම මතක නැති එකට ලකුණු 75ක් විතර ගන්නත් පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. හරිද? බලන්නකො. වැරදිලා හරි ශාක වර්ධක ද්‍රව්‍ය වලින් ඔය රචනා ප්‍රශ්නේ ආවොත් හරිද? ඕගොල්ලෝ කන්ෆියුස් වෙනවනේ. ඕක මෙන්න මෙහෙම කරන්න. සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් ආවොත් ඔතන ඕගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ පොයින්ට් 38යි. හරි. කරුණු 38යි. ඔය පොයින්ට් 38ට ලකුණු 4 ගානේ 152ක් නේ ඕනේ. ඒකනේ පස්සේ 150 වෙන්නේ. ඔව්. මම මේ කියන්නේ ෆුල් රචනාවක් ආවා. හරිද? අපිට 150න් 150 ගන්න අමාරුයි මේකේ. හරිද? මොකද මේක කටපාඩම් කරන කතාවක් නිසා. හරි. එතකොට ඕගොල්ලන්ට ඕක 150 ගන්නේ නැතුව මම කතා කරනවා මෙහෙම දෙයක්. ඔයාලට ඔය රචනා ප්‍රශ්නෙට ආසන්න වශයෙන් ලකුණු 100ක් ගන්න පුළුවන් නම් වැඩේ ගොඩනේ. හරි. මොකද A level paper එකේ අපි රෙකමන්ඩ් කරන්නේ හරිද? ඒ කියන්නේ මම පෞද්ගලිකව කියන්නේ MCQ ගහුවොත් ඕගොල්ලන්ට හොඳ A එකකට යන්න ඕන නම් MCQ 45ක් විතර ගහලා හරි ස්ට්‍රක්චර් ගත්තොත් ස්ට්‍රක්චර් හතරට 400ක් විතර ගහගත්තොත් එක රචනා ප්‍රශ්නයකට ඇවරේජ් 120 තියාගත්තොත් ඕගොල්ලන්ට ඒකක් එනවා කියන එක තමයි. ඒ කියන්නේ හොඳ ඒකක් එනවා කියන එක තමයි මගේ ගණන් කිරීම. හරිද? ඒ වුණාට සාමාන්‍ය ළමයෙක් ගත්තොත් ඕගොල්ලන්ට සාමාන්‍ය විදියට මෙච්චර හොඳට ලකුණු ගන්න හැමෝටම අමාරුයි. හරි. එතකොට කාට හරි MCQ 35ක් විතර ගහගෙන හරි මේකේ ආසන්න වශයෙන් 200ක් 250ක් වගේ ගහ ගන්න පුළුවන් නම් මෙතනත් ඕගොල්ලන්ට ඇවරේජ් ලකුණු 100 යන්න පුළුවන් නම් එක රචනා ප්‍රශ්නයකට ඇවරේජ් 100 යන්න පුළුවන් නම් සුපිරි. හරි. එතකොට එතනත් එනවා ඔයගොල්ලෝ ලකුණු 45යි 45යි 5යි sorry 45යි මෙතන 400ක් තියෙනවා 45යි 20යි 65යි ඒත් D එකක් යනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට A එක කියන එක සුපිරියටම ඕනේ නම් මේ වගේ. හරිද? මේ ගානට යනවා නම් සාමාන්‍යයෙන් B එකක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට CS වගේ වැටෙනවා නම් ඕගොල්ලන්ට ඒත් MCQ 30කට වඩා තියාගෙන හරි MCQ 30කට වඩා තියාගෙන මෙතන ස්ට්‍රක්චර්ඩ් හතරෙනි ලකුණු 200ක් ඕගොල්ලන්ට ගන්න අමාරු නෑ. මෙන්න මෙතන ලකුණු 80කට විතර ඕගොල්ලන්ට ඇවරේජ් කරන්න පුළුවන් නම් 240ක් වැටෙනවා. sorry 320ක් වැටෙනවා. ඒ ඇති. ඒ කියන්නේ එතන SS වලින් ලකුණු 16ක් එනවා. හරි. ලකුණු 16ක් එනවා කියලා කියන්නේ මෙතන 200ක් කියලා කියන්නේ ලකුණු 10යි 10යි 16යි 36යි 36යි 30යි ඒත් එනවා එකට. හරිද? හරි. එතකොට අවුලක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔය වගේ ලකුණු වලට යා ගන්න පුළුවන්. අපිට ඕන මෙන්න මෙතන ලකුණු 100ක් ගහ ගන්න විතරයි. මොකද අනිත් රචනා ප්‍රශ්න වලින් ඕගොල්ලෝ 130ක් 140ක් ස්කෝර් කරගත්තොත් හරිද? මම මේ කියන්නේ ඒකක මට්ටමේ ඉඳලා මේකට. හරිද? එතකොට ඒ කට්ටියට 130ක 140ක ලකුණු ප්‍රමාණයක් අනිත් ඒවායි තියෙනවා නම් අනිත් රචනා ප්‍රශ්න වලට අපි හිතමු එකට 140යි තව එකකට 136යි ඊට පස්සේ අනිත් එකට 120යි කියලා. හරි? ඔයාලට මේකට ලකුණු 100ක් තියෙනවා කියලා කියන්නේ මෙතන එනවනේ මෙන්න මෙච්චරක්. හරි ආසන්න වශයෙන් 500ක් එනවනේ. හරිද? අවුලක් නැහැනේ. හරි? එතකොට ප්ලෑන් එක තියෙන්න ඕගොල්ලෝ බය වෙන්න එපා. මොකද්ද? මේ ශාක වර්ධක ද්‍රව්‍ය රචනාවක් ආවොත් ලකුණු 100ක් ගන්න පුළුවන්. හරි? මුකුත්ම මතක නැති එකට ලකුණු 75ක් විතර ගන්නත් පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. හරිද? බලන්නකො. ශාක වර්ධක ද්‍රව්‍ය ගත්තොත් ඔය ශාක වර්ධක ද්‍රව්‍ය වලට තියෙනවා ඩෙෆිනිෂන් එක. නිර්වචනය. මොනවද? ස්වභාවික හෝ සංශ්ලේෂිත කාබනික සංයෝග වන අතර ඒවා ශාකයේ වර්ධන විකසන ක්‍රියාවලිය වලට දායක වෙනවා ගාලා මොනවාක් තියෙනවා. හරි. එතකොට මේ ඩෙෆිනිෂන් එකට ගොඩක් වෙලාවට පොයින්ට්ස් දෙකක් හැදෙන්න ඉඩ කඩක් තියෙනවා. හරි. ඔය මං කිව්ව විදිහත් එක්ක. හරි. හරි. මම ඔකේ හරිම ඩෙෆිනිෂන් එක කියන්නම්කෝ. හරි. ඔතන ඔය ස්වභාවික හෝ සංශ්ලේෂිත කියන වාක්‍ය අනිවාර්යෙන් එකකට හැදෙනවා. හරි. ඊට පස්සේ ශාකයේ විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලිය විකරණය හෝ පාලනය. ඒකනේ එන්නේ. හරි. ඒ කතාව දෙක එන්නේ. හරි. ඊට පස්සේ ශාක වර්ධක ද්‍රව්‍ය වලට උදාහරණ තියෙනවා. උදාහරණ තියෙනවා ඔක්සින්, සයිටෝකයිනින්, ගිබෙරලින්, එතිලීන්,
ඇබ්සිසික් අම්ලය සහ ජෙස්මොනීටර්. හරි. එතන ඔක්කොම තියෙනවා 6ක්. ඒකෙන් 5 දෙනෙක්ගේ විතරනේ ඔයගොල්ලන්ට කෘත්‍ය තියෙන්නේ. හරි. කෘත්‍ය ගත්තොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔක්සින් වල ඕගොල්ලන්ට කෘත්‍යයන් දෙකක් පුළුවන්. ප්‍රභාවර්තනයේදී ක්‍රියා කරයි, ගුරුත්වාකර්ෂණයේදී ක්‍රියා කරයි. ඕනනම් අඩු සාන්ද්‍රණයකදී කලදික් වීම උත්තේජනය කරයි වගේ කෘත්‍යයන් දෙකක් ඕගොල්ලන්ට අවුලක් නැතුව පුළුවන්. එහෙනම් එතන දෙකක් එන්නේ. හරි. ඔයාලට කෘත්‍යයන් දෙකක් මතක නැත්නම් අඩුම ඔය ඔක්සින් වලින් දෙන්නෙක් ගානේ මතක තියාගන්න. සයිටෝකයිනින් වලින් දෙන්නෙක් ඒ විදිහට. හරි. ඊට පස්සේ සයිටෝකයිනින් ගත්තොත් අපිට කියන්න පුළුවන් මුද්දතාව පවා කරනවා. අපායන පටක වලට පෝෂක චලනය දිරිගන්වනවා. වගේ කතා දෙකක් අපිට කියන්න පුළුවන්. හරි. ලිබරලින් ගත්තොත් අපිට කියන්න පුළුවන් පරාග විකසනය වීම උත්තේජනය වෙනවා. ලිංගිකව පරිණත වීම උත්තේජනය වෙනවා. ඵල වර්ධනය විකසනයේ කතා තියෙනවා. හරි. ඒ මොකක් හරි දෙකක් කියන්න. ඇබ්සිසික් අම්ලය ලේසියෙන් ආතති ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් නියන් ආතතිය සඳහා ප්‍රතිචාර දක්වන කෝටිකා ගැසීම සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ උත්සේදනය අවම කරනවා. ඔන්න ඔය වගේ කතා වියලීම දරා ගන්නවා. ඒ වගේ කතා ලියන්න පුළුවන්. ඊට පස්සේ එතිලීන් ගත්තොත් මතක ඇති එතිලීන් වල නම් මම මතක තියාගන්න දුව දේවල් තුනක් තියෙනවා. බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාර ඇති කිරීම, අන්නාසිකුලේ ශාකවල මල් හට ගැනීම ප්‍රේරණය සහ මුල් හා මූලකේශ වර්ධනය දිරිගැන්වීම. හරි. එතකොට බලන්න මෙතනම පොයින්ට් කීයක් තියෙද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19. හරි. මෙතන ඔයගොල්ලෝ පොයින්ට් 19ක් කියලා. පොයින්ට් 19ක් කියලා කියන්නේ 19 4ක් කියලා කියන්නේ 76. හරි. ඕගොල්ලෝ මෙතන කෘත්‍ය දෙක ලිව්වා. ඕගොල්ලොන්ට ලකුණු 76ක් ගන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? ඒක නිසා මේකට බය වෙන්න එපා. ඇවරේජ් 100ක් ගන්න නම් ඕගොල්ලෝ කරන්න ඕන තව එක කෘත්‍යයක් වැඩිපුර ලියන්න. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට හැම එකෙම කෘත්‍යයන් තව එකක් වැඩි වෙනවා කියලා කියන්නේ මෙතනට තව 5 දෙනෙක් එකතු වෙනවා. එහෙම නැත්නම් මෙතෙන් තව 20ක් එකතු වෙනවා. 96. හරිද? ඔච්චර. හරිද? එතකොට කරන්න ඕන දේ නිර්වචනය හරියට මතක තියාගන්න. උදාහරණ 6 හරියට මතක තියාගන්න. හරිද? නිර්වචනය හරියට මතක තියාගත්තා. උදාහරණ 6 හරියට මතක තියාගත්තා. උදාහරණ වලට හරිද? උදාහරණ වලට එහෙම නැත්නම් ඔක්සින් වලට දෙන්නෙක්, සයිටෝකයිනින් වලට දෙන්නෙක්වත් මතක තියාගන්න. තුන් දෙනෙක් මතක තියාගන්නවා කියලා කියන වැඩේ. හරිද? එතකොට ලකුණු 100ක් ගන්න බැරි කමක් නැහැ. හරිද? ඔයාලට 150ම ඕන නම් අඩුම ආසන්න වශයෙන් මේක එකකින් කෘත්‍යයන් පහ පහවත් ඕනේ ඉතින්. හරි. මොකද ඔක්සින් වල කෘත්‍යයන් 8ක් තියෙනවා, සයිටෝකයිනින් වල 6ක් තියෙනවා. ඒ විදිහට කෘත්‍යයන් ගොඩක් තියෙන නිසා හරිද? එතකොට අනිත් එක මේක 100 මේක අනිත් එක රචනා ප්‍රශ්නයකට ගත්තොත් මේක පොයින්ට් ගාම 38 ගේ නවත්තන්න පොඩ්ඩක් අමාරුයි. මොකද කෘත්‍යයන් ගොඩක් තියෙන නිසා. හරි. එතකොට මගේ නම් පෞද්ගලික අදහස වෙන්නේ ඔන්න ඔය විදිහට ඔයගොල්ලොන්ට හරිද? මැච් එකක් ගහගන්න පුළුවන් නම් මෙතන ලකුණු 100ක් ගහගන්න ඕන. හරිද? එතකොට අනිත් ඒ වගේ ඒ කියන්නේ මේකෙන් අඩු වෙන ලකුණු ටික අනිත් ඒ වලින් ඇවරේජ් කරන්න. එතකොට හරි. හරිද? එතකොට ඒ වර හරිද පාඩම් කිරීමෙන් ලබා ගන්නා දේවල් නෙමෙයි. හරිද? ඒව මොනවද? ඒවා ටැක්ටික්ස්. හරි? ස්ථානෝචිත ප්‍රඥාව. හරිද? එතකොට ඒ වගේ කපටි වැඩ කරන්න ඉතින්. හරිද? වෙන කරන්න දෙයක් නැහැ. හිතන්නකෝ මේකත් එක්ක ඔයාලට පුළුවන් කියලා මේ දෙවෙනි පාඩමෙන් ආපු රචනා ප්‍රශ්නේ මට දිරිවෙන සුපිරියටම ලියන්න. හරි? එහෙම ලියාගත්තොත් නිකමට හිතන්නකෝ ලකුණු ඕගොල්ලොන්ට ඔක්කොම රචනා පොයින්ට් එක ලියාගත්ත 150ක් ආවා කියලා. හරි? එතකොට ඉතින් මේකේ 100ක් තිබ්බ කියලා උලක් නැහැ. මොකද රචනා ප්‍රශ්න දෙකේ ඇවරේජ් එක එනවා 125. හරිද? හරි. එතකොට මේ වගේ මේ වගේ අමාරු රචනා ප්‍රශ්නයක් ආවම මම ආයෙ කියනවා. හරිද? අමාරු රචනා ප්‍රශ්නයක් ආවම කලබල වෙන්න එපා. හරිද? කලබල නොවි ඔයාලා හිතන්න. ඔයාලට ලියන්න පුළුවන් දේවල් තියෙද කියලා. නිර්වචනයක්, උදාහරණ ටිකක්, හරි ඒකට අදාළ කාරණා ටිකක් ඔයාලට ලියන්න පුළුවන්ද බලන්න. මොකද කාරණා 38යි බලන්නේ. හරි? එතකොට මේ වාක්‍ය 38 ඇතුලේ සමහර වෙලාවට ඔයාලා ලියන කාරණා 20ක් විතර තියෙන්න පුළුවන්. හරි? 15ක් තිබුණා. හරිද? මුකුත්ම දන්නේ නැතුව අතාරිනවට වඩා ඕගොල්ලන්ට වෙන ලියන රචනාවකුත් නැත්තම් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් නම් කාරණා 15ක් විතර. හරිද? ඒ 38න් 15ක් ලියාගත්තා කියලා කියන්නේ එතන වෙනවා රචනා ප්‍රශ්නෙක ලකුණු 60ක්. හරි? ලකුණු 60ක් කියලා කියන්නේ A level paper එකේ ලකුණු 3ක්. ලකුණු 7.5 ලකුණු 3ක් ගන්න එක නම්බුයි. නම්බුයි නෙවෙයි හොඳයි. මොකකට වඩාද? ලකුණු එකක්වත් නැති වෙනවට වඩා. ඒක නොලිය ඉන්නවට වඩා චුට්ටක් මොනවා හරි ලියන එක හරි වටිනවා. හරිද? එතකොට මේ වගේ රචනා ප්‍රශ්නයක් ආවට බය වෙන්න එපා. ඒක තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න ඕන. හරි? ඕක තමයි කතාව. හරි.